මෙන්සස් හැදෙනකොට ගොඩාක් ලේ යනවද? එහෙම නැත්නම් තද කැක්කුමක් එනවද? මම අද කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන. මම ડોක්ටර් ලහිම්. එතකොට මෙන්සස් හැදෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්සස් හැදෙනකොට ගොඩාක් ලේ යන එකටයි තද කැක්කුමක් එන එකටයි. එහෙම නැත්නම් ඩිස්මෙනෝරියා එකට සහ හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකට. මෙන්න මේ දෙකට ප්‍රධාන හේතු ගොඩක් තියෙනවා. මම ඒ අතරින් එක හේතුවක් කතා කරනවා. ගොඩාක් කොමන් සාමාන්‍ය 110ක් ගෑනු කට්ටියට තියෙන. ඒ තමයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එක. මේකෙදි වෙන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් ලේ පිටවීමක් හැදෙනවා. ලේ පිටවීමක් වෙනවා මේසස් හැදෙන දවස්වලට පෑඩ් සාමාන්‍යයෙන් පැයෙන් පැයට පැය දෙකකින් දෙකට ළඟ පෑඩ්ස් මාරු කරන්න වෙනවා සහ ඒ පෑඩ් සෝක් වෙනවා. ඒ කියන්නේ පෙඟිල ඔක්කොම ලේ ලීක් වෙන්න පටන් ගන්නවා. ඒ තරම් ලොකු බ්ලීඩින් එකක් වෙනවා සහ තද කැක්කුමක් එනවා. ඔය එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එකේදී ඔන්න ඔය දෙකම එන්න පුළුවන්. එතකොට මොකද්ද මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ? මම ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරලා දෙනවා පොඩ්ඩක්. එන්ඩෝමෙට්‍රියම් එක කියන්නේ මොකද්ද කියලා. එන්ඩෝමෙට්‍රියම් කියන්නේ ගැහණු කට්ටියගේ ගර්භාෂයේ ඇතුළත හැදෙන පටලයක්. මේ පටලය එක දිගට තියෙන එකක් නෙමෙයි. මේක මාසෙන් මාසෙ හැදෙනවා යනවා එහෙම තමයි වෙන්නේ. ඒ කියන්නේ දරුවෙක් පිළිසඳ ගැනීම සඳහා දරුවෙක් තැන්පත් වීම සඳහා ගර්භාෂ බිත්තියට ඇතුළතින් අලුත් බිත්තියක් හැදෙනවා. මේ බිත්තිය හැදිලා ළමෙක් පිළිසඳ ගැනීමක් සිද්ධ වුනේ නැත්නම් මාසෙකින් අයින් වෙලා යනවා. ඕක තමයි මෙන්සස් හැදෙනවා කියලා යන්නේ. කැට යනවා කියන්නේ ඒ පටලයත් එක්ක ලේ යන එක තමයි වෙන්නේ. එතකොට ඔක හැදෙනවා මාසෙකදී අයින් වෙලා යනවා. දරුවෙක් පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණොත් විතරයි ওই පටලය දරුවා ඉන්නකම් රැඳෙන්නේ. හරිද? එතකොට ඔන්න ඔය කියන පටලය සාමාන්‍යයෙන් හැදෙන්නේ ගර්භාෂ බිත්තියට ගර්භාෂය සාමාන්‍යයෙන් මසල් වෝල් එකක් එහෙම නැත්නම් මාංශපේශි බිත්තියක් තියෙනවනේ. ඔය බිත්තියට ඇතුලෙන් තමයි හැදෙන්නේ. මාසෙ හැදෙනවා යනවා. හැබැයි එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්වයේදී ඔන්න ඔය කියන පටලය හැදෙන්න පුළුවන් වෙන තැන්වලදී. උදාහරණයක් විදිහට ඩිම්බකෝෂවල වෙන්න පුළුවන්, බඩවැල් වල වෙන්න පුළුවන්. එතකොට ඒකත් අර විදිහටම වැඩ කරනවා. ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියම් එක කියන ටිෂු එක. ඒ පටලය මාසෙන් මාසෙ ඇඟේ සිදුවෙන හෝමෝන වෙනස්කම් එක්ක පිට වෙනවනේ. ලේ යනවනේ, බ්ලීඩ් වෙනවනේ. ලේ වහන වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක වෙන තැනක හැදුනත් අර හෝමෝන වෙනස්කම් වලට ඒක රෙස්පොන්සිව්. ඒ කියන්නේ අර ඇඟේ අර සාමාන්‍ය එන්ඩෝමෙට්‍රියම් පටලයට සිද්ධ වෙන හෝමෝන වෙනස්කම් වලට අර ඇඟේ වෙන තැන්වල එන්ඩෝමෙට්‍රියම් ටිෂුස් හැදුනහම ඒකත් ඒ විදිහටම වැඩ කරනවා. ඒ කියන්නේ වා හිතන්න බඩවැල් වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිම්බකෝෂ වල වෙන්න පුළුවන්. ඒ මෙන්සස් හැදෙන කාලෙට ඒ හෝමෝන වෙනස්කම් එක්ක ඒ තැන්වලත් ලේ එන්න පටන් ගන්නවා. බඩවැල් වල ඩිම්බකෝෂ වල අර පටකෙන් ලේ එන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ පිට වෙන්න විදිහක් නැහැනේ. එතන ඉන්ෆ්ලමේෂන් එකක් කියලා ඇවිල්ලා එතන ලොකු පේන් එකක් එන්න පුළුවන්, ක්‍රැම්පින් පේන් එන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. ඔය තද කැක්කුමට ඕක තමයි හේතුව. එතකොට ඕක එන්නේ කාටද කියලා කිව්වොත් ගොඩක් කලින් මේසස් හැදෙන්න පටන් ගත්ත කට්ටියට. ඒ කියන්නේ early menarche. කලින්ම ලොකු ළමයෙක් වෙච්ච ගෑනු කට්ටියට ඊළඟට බබාල හැදුන්නේ බබාල නැති කට්ටියට. බබාල හැදෙන්නේ නැති කට්ටියට කාලයක් තිස්සේ බබාල නැත්නම් එයාලට එන්නත් පුළුවන්. ඊළඟට family history. ඒ කියන්නේ අම්මට නංගිට තියෙනවා නම් අම්මට නංගිට අක්කට තියෙනවා නම් එයාලට එන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මේකෙන්නේ රීප්‍රොඩක්ටිව් ඒජ් එක. ඒ කියන්නේ ළමයි හදන්න පුළුවන් වයසේ කට්ටියට තමයි මේක ගොඩක් කරලා එන්නේ. හරි. එතකොට මේකෙන් එන ප්‍රශ්න මොනවද? හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එකක් නම් තදට ලේ යනවා නම් ඇඟේ ලේ අඩු වෙන්න පුළුවන්. ඇනීමියා. එහෙම නැත්නම් රක්තහීනතාවය එන්න පුළුවන්. අනිත් එක මං කිව්වා වගේ ඉවස ගන්න බැරි තද කැක්කුම. එතකොට ඔකට ප්‍රතිකාර මොනවද? පළවෙනි දේ තමයි ඔය රෝග ලක්ෂණ තියෙනවා නම් හෙවි මෙන්ස්ට්රුවල් බ්ලීඩින් එක ලේ ගොඩක් යනවා නම් සහ තද ඉවස ගන්න බැරි කැක්කුමක් එනවා නම් BOG කෙනෙක් ගාවට යන්න, ප්‍රසවහානාරි විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න. හරිද? එතකොට ඔයාලට පුළුවන් එයාලගෙන් උපදෙස් ගන්න. එයාලා කැක්කුමට බෙහෙත් දෙයි, හෝමෝන් ප්‍රතිපටන් ගනි, හෝමෝන ට්‍රීට්මන්ට් ප්‍රතිකාර පටන් ගනි. එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරන්න පටන් ගනි. මේක ඩයග්නෝස් කරගන්න අපිට පුළුවන් ලැපරොස්කෝපි කියලා. ඒ කියන්නේ බඩට පොඩි කැමරාස් දාලා එහෙම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කෑන් කරලා බලා ගන්න පුළුවන්. ඒ විදිහට අදාළ රෝගී තත්ත්වය ඇත්තටම ඔයාගේ ලේ යන්න හේතුව එන්ඩෝමෙට්‍රියෝසිස්ද, ඇත්තටම ඔයාගේ ලේ වැඩිපුර යන්න හේතුව සහ කැක්කුමට හේතුව එන්ඩෝමෙට්‍රියෝසිස්ද නැත්නම් වෙන තත්ත්වයක්ද කියන එක ස්කෑන් එකකින් හරි ලැපරොස්කෝපි එකකින් හරි බලාගෙන BOG කෙනෙක් ඔයාලට අදාළ ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නවා. එතකොට ඔය මොකේටත් ඔයාලා රෝග ලක්ෂණ ආපු ගමන් BOG කෙනෙක් ගාවට යන එකයි වැදගත්. එතන මම හිතනවා මේක මොකක්ද කියලා ඔයාලට දාලා අයිඩියා එකක් එන්න ඇති. ඔයාලා YouTube එකේ වගේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා මම කැප්ෂන් එකේ නමක් දාලා තියෙනවා. එතකොට ඔයාලට පොඩ්ඩක් හොඳ වීඩියෝස් බලා ගන්න පුළුවන් වෙයි, ඇනිමේටඩ් වීඩියෝස් මොකක්ද ඔකේ වෙන්නේ කියලා. Thank you very much.